සාදරයෙන් පිළිගන්නවා අදත් මම XL Explainer YouTube නාලිකාවට වෙනදා වගේම. ඉතින් හැමදාමත් වගේ වෙනස්ම විදිහේ වීඩියෝ අරන් එන මම ඔයාලට තවත් සුවිශේෂී වෙනස්ම වීඩියෝ එකක් කරන්න ආවද. ඔයාලා මේ දැන් දකින්න ලැබෙන උපකරණ ටික යොදාගෙන සුපිරිම එක්ස්පෙරිමන්ට් එකක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. අවුරුදු කාලෙත් නිසා මේ වගේ අහස් කූර යොදාගෙන කාලතුවක්වක උණ්ඩයක් යවන ආකාරයට බටයක් අස්සෙන් අපි බලමු අද අහස් කූරක් යවන්න. වීඩියෝ එකේ අවසානය තෙක් රැඳෙන්න කියලා ආරාධනා කරන ගමන්ම වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ යාළුවන්ටත් බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න කියලා ආරාධනා කරමින් යමු අපි වීඩියෝ එකට. මේ එක්ස්පෙරිමන්ට් එක අහස් කූරක් යොදාගෙන කරන හින්දා මට මුලින්ම අවශ්‍ය වෙනවා අහස් කූරක්. මේ දවස්වල නම් ඉතින් වෙළඳ පොලින් ඕනි තරම් අහස් කූරු හොයාගන්න පුළුවන්. ඊළඟට මට ඕනි කරනවා මේ වගේ PVC බටයක්. මේක ටිකක් ලොකු සයිස් එකකින් ගන්නවා නම් හොඳයි. දිග තියෙන තරමට තවත් හොඳයි. ඒ වගේම මට ලී දෙකක් අවශ්‍ය වෙනවා සයිස් දෙකකින්. ටිකක් උසින් වැඩි ලීයක් සහ මිටි ලීයක්. මොකද මට PVC බටය කාලතුවක්කුවක් ආකාරයට රඳව ගන්න ඕන නිසා. වීඩියෝ එක දික් වෙන හින්දා මම කලින්ම මගේ ඇටවුම සකස් කරගත්තා. මේ තියෙන්නේ අර මං ගත්ත ලී දෙකට PVC බටය කාලතුවක්කුවක් ආකාරයට සවි කරගත්ත විදිය. මේ ආකාරයට උසින් වැඩි ලීය PVC නලයේ ඉදිරිපසට එන ආකාරයට උසින් අඩු ලීය PVC නලයේ පසුපසට එන ලෙසත් යොදාගෙන ඒ පසුපස කොටසට අපි අහස් කූර රඳව ගන්න ඕනේ. අහස් කූර ආපස්සට එන එක වළක්වා ගන්න මම පුංචි කළුගල් කැබල්ලක් යොදාගත්තා. ඇටෝම සකස් කරන අවසන් නිසා අපි බලමු දැන් අපේ එක්ස්පෙරිමන්ට් එක. මම රාත්‍රී කාලෙත් මේ එක්ස්පෙරිමන්ට් එක අත්දැක බැලුවා. ඇත්තටම සාර්ථක වුණා එක්ස්පෙරිමන්ට් එක. රාත්‍රී කාලයේදී මේක ඉතාම ලස්සනට අපිට දකින්න පුළුවන්. අපි තව අහස් කූරක් යවලා බලමු.